Android iOS අපි අතර තියෙන ප්‍රධානම සටනක්. මේ අරගලය අද මේ විදිහට අපි අතරට ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 10කට වඩා පරණ ඉතිහාසයක් එක්ක. Android කියන්නේ Google විසින් නිර්මාණය කරපු OS එකක්. Samsung, Xiaomi, OnePlus, ඒ වගේම Oppo මෙන්න මේ වගේ ෆෝන් බ්‍රෑන්ඩ් Google ලගේ Android OS එක තමයි use කරන්නේ. මේ වගේ ෆෝන් බ්‍රෑන්ඩ් එකක් use කරොත් විවිධ ෆීචර්ස්, ඩිසයින් එක්ක විවිධ ප්‍රයිස් වලට ඔයාලට ෆෝන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම කස්ටමයිස් ස්කින් නම් Android තමයි. මොකද iOS වල අපිට එහෙම අපේ ෆෝන් එක කස්ටමයිස් කරගැනීමේ හැකියාවක් නැහැ. but මෑත කාලෙදී Android වල තියෙන මේ කස්ටමයිස් කරන්න පුළුවන් එක ෆීචර්ස් තරම් කරලා තියෙනවා. ඒක වෙනම කතාවක්. පොදුවේ ගත්තාම Android තමයි කස්ටමයිස් ස්කින්. ඒ කියන්නේ Android ෆෝන් වල theme එක, icons, wallpapers, widgets, launchers හැමදේම ඔයාට ඕන විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. දැන් අපි හැරෙමු iOS පැත්තට. Apple ලගේ OS එක user friendly, smooth, ඒ වගේම මාරම secure OS එකක්. Play Store එකට වඩා App Store එකට යන apps වල quality එකත් ඇත්තටම වැඩි. ඒ වගේම Android වල වගේ නෙමෙයි. මොකක් හරි අප්ඩේට් එකක් ආවොත් Apple වල සම්පූර්ණ ෆෝන් සීරීස් එකටම එකවර තමයි මේ අප්ඩේට් එක එන්නේ. but මේකේ stability එක මාරම වැඩි. iOS වල අපිට smooth animation, Face ID එකෙන් unlock කරගන්න පුළුවන් පහසුකම, iMessage, AirDrops, iCloud මේ වගේ features ගණනාවක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ මෙන්න මේ Android සහ iOS comparison සහ real talk කියන පාඩ එකට. මේක රඳා පවතින්නේ සම්පූර්ණයෙන්ම user මත. මං ගත්තොත් මට Apple පෙන්වන්නම බෑ, මම use කරන්නෙම නෑ. but තව කෙනෙක්ට Apple කියන්නේ මාරම දෙයක්, Android එයාට පෙන්වන්නම බැරි වෙන්න පුළුවන්. ඒක එතකොට තීරණය වෙන්නේ තමන් මත තමයි. තමන්ගේ ඕන එපාකම්, අවශ්‍යතාවන් මත මෙන්න මේ ෆෝන් වලින් මොකක්ද ඔයාට සෙට් වෙන්නේ කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන්. but මම දකින පොදු දෙයක් තමයි මේ වෙනකොට Apple ෆෝන් එකක් ලක්ෂ 5ක් දීලා ගන්නවට වඩා ඒකට සෑහෙන දුරකට සමාන ෆීචර්ස් Xiaomi වල රුපියල් ලක්ෂයකට ලක්ෂ 1.5කට වගේ ගන්න පුළුවන්. මම කියන්නේ මේ ලක්ෂ 1.5යි අර ලක්ෂ 6යි ගත්තොත් එතන ලක්ෂ 4.5ක විතර වෙනසක් තියෙනවා. ලක්ෂ 4.5ක ෆීචර්ස් නෑ කියලා අර වැඩි වෙන ගැප් එක තුල. ඒ තමයි මගේ අදහස. ඔයාලගේ අදහසත් බෙදාගෙන යන්න පුළුවන්.